ආයිබෝවා. ගස් වලට කතා කරන්න පුළුවන් කිව්වොත් ඔයාලා පිළිගන්නවද? පුංචි කාලේ මං හිතන් හිටියේ මේ ගස් කියන්නේ කියන්නේ ශාක කියන්නේ තැනකින් තැනකට යන්න බැරි, හිතේ තියෙන දේ කියන්න බැරි, දෙයක් හිතන්න බැරි මෝඩ කොට්ටාසයක් විදියට. ඒත් මම දැන් හිතන්නේ ශාක කියන්නේ මේ අපිටත් වඩා ගොඩක් ඇඩ්වාන්ස් ජීවි කොට්ටාසයක් විදියට. ඇයි මම එහෙම හිතන්නේ? අපි අද ඒ ගැන කතා කරමු. ඔයාලා දැකලා ඇති කැලේ තියෙන විශාල රෝස ගස්. ඉතින් ඒවා කොළම කොළ පාටයි. ඉතින් ඒවට ඉරේලිය වැටුනම වායු ගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් එකතු කරලා ශ්‍රබා සංශ්ලේෂණය කරලා ආහාර හදනවා. ඉතින් මේ සමහර ලොකු ගස් වලට ගෙඩි හදන්න බෑ. ඉතින් එතකොට මේ ප්‍රභා සංශ්ලේෂණය කරලා හදන ආහාර වලට මොනව වෙනවද? ඔයාලා මොකද ඒ ගැන හිතන්නේ? ඉතින් විද්‍යාඥයෝ සොයාගෙන තියෙනවා මේ ආහාර වලින් 40%ක් පමණ මුල් වලින් එළියට පිට කරනවා කියලා. ඉතින් මේ මුල් වලින් එළියට පිට කරන ආහාර ගන්න දිලීර, බැක්ටීරියා වගේ සුද්ධ ජීවීන් මේ ශාකයේ ගාවට ලං වෙනවා. ඉතින් විශේෂයෙන්ම මයික්‍රෝරයිසල් ෆංගයි වගේ සුද්ධ ජීවීන් මේ ශාකයේ ළඟට ලං වෙනවා. ඉතින් මෙයාලා මේ ශාකයේ දෙන පෝෂක කොටස් අරගෙන ජීවත් වෙන ගමන් මේ ශාකයේ වර්ධනයට අවශ්‍ය growth promoting hormones කියනවා. කියන්නේ ශාක වර්ධනයට අවශ්‍ය හෝමෝන්. ඒකට ශාකයේ හෙල්ත් එකට ඉමුන් සිස්ටම් එකට අවශ්‍ය compounds, රසායන ද්‍රව්‍ය මේ වගේ ගොඩක් දේවල් අනිත් පැත්තට ශාකයට හදලා දෙනවා. ඉතින් මෙන්න මේ වගේ සහජීවී සම්බන්ධතාවයක් මේ ශාකයේ සහ සුද්ධ ජීවීන් අතර තියෙනවා. ඉතින් මම අර ඔයාලට කිව්වා මයික්‍රෝරයිසල් ෆංගයි. කියන්නේ මයික්‍රෝරයිසල් දිලීර ජාල වශයෙන්. ඒ කියන්නේ නූල් වගේ ජාල වශයෙන් හැදෙනවා. ඉතින් මේගොල්ලන් පුළුවන් එක ශාකයක කියන්නේ එක ගහක මුලක් තවත් ශාකයක මුලක් එක්ක සම්බන්ධ කරනවා. ඉතින් මොන ඔය විදිහට එකට බැඳිච්ච මයික්‍රෝරයිසල් නෙට්වර්ක් ජාලයක් පොළොව යට තියෙනවා. ඉතින් ඔන්න ඕකෙන් පුළුවන් ඕක හරහා ඕක පාවිච්චි කරලා අපි ටෙලිෆෝන් රැහෙන් ඇදලා ටෙලිෆෝන් වලින් කතා කරන්නේ. ඔන්න ඔය වගේ ශාකයකට පුළුවන් තව ශාකත් එක්ක සත්තුත් එක්ක ඒ වගේ කමියුනිකේට් කරන්න කතා කරන්න. ඉතින් ඔයාලා පුදුමාකාරයි නේද? ඉතින් ඔන්න ඔය වගේ ශාකයක් තවත් ශාකත් එක්ක මයික්‍රෝරයිසල් නෙට්වර්ක් කරා කමියුනිකේට් කරලා ඒ ශාක වලට පුළුවන් පණිවිඩය යවන්න. ඉතින් ඔයාලා හිතන්න දැන් අපි කුඹුරක් ගන්න. ඉතින් ওই කුඹුරක අපි හිතමුකෝ ගොයම් පැල දෙක තුනකට ඩිසීස් එකක් එනවා. ඉතින් ඔන්න එතකොට ඒ කුඹුරේ ඉන්න ඒ පැල කීපය අනිත් වටේ පිටේ තියෙන පැලවලට පණිවිඩයක් යවනවා. ඉතින් ඒ පැලවලට පුළුවන් එතකොට ආරක්ෂා වෙන්න. ඉතින් අපි තව උදාහරණයක් ගත්තොත් ශාක ඇතුලේ තියෙන එන්ඩෝෆයිට්ස්ලා කියලා මයික්‍රෝබ්ස්, ඒ කියන්නේ සුද්ධ ජීවි. බැක්ටීරියා, දිලීර වගේ සුද්ධ ජීවි. අපි හිතමුකෝ දැන් ශාකයක් ඇතුලේ ඉන්න සුද්ධ ජීවියට දැනෙනවා මේ ශාකෙට ෆොස්ෆරස් අඩුයි කියලා. ඉතින් ඔන්න එයා එතකොට එයාගේ මොකක් හරි තියෙන ජීන් එකක් ඥානයක් එක්ස්ප්‍රස් වෙලා එයා හදනවා පොලිසැකරයිඩ් එකක් වගේ මොකක් හරි මොලිකියුල් එකක්. ඒකට අපිට සිග්නලින් මොලිකියුල් එකක්. ඒ කියන්නේ එයා පණිවිඩයක් යවන්න යන්නේ. ඉතින් ඔන්න මේ මොලිකියුල් එක ශාකයෙන් මුලෙන් එළියට පිට කරනවා. එතකොට මුල වටේ ඉන්න අර දිලීර බැක්ටීරියා වලට පුළුවන් අර සිග්නල් එක රීඩ් කරලා ෆොස්ෆරස් ද්‍රාවය කරන එන්සයිම් ටිකක් හදලා එළියට නිකුත් කරනවා. ඔන්න එතකොට ෆොස්ෆරස් ටිකක් ද්‍රාව්‍ය වෙලා මේ ශාකයට ලැබෙනවා. ඉතින් ඔන්න ඔය වගේ අපි හිතනට වඩා ගොඩක් ඇඩ්වාන්ස් එකිනෙකට සම්බන්ධ වෙච්ච නෙට්වර්ක් එකක් විදිහට ක්‍රියාත්මක වෙන ලිවිං සිස්ටම් එකක් තමයි මේ පරිසරය කියලා කියන්නේ. ඉතින් ඔය මම කිව්ව මයික්‍රෝරයිසල් නෙට්වර්ක් කරා කමියුනිකේට් කරනවට අමතරව මේ ශාක වලට පුළුවන් තවත් විදියවල වලට සංනිවේදනය කරන්න. ඉතින් විද්‍යාඥයෝ නවීන තාක්ෂණික උපයෝගී කරගෙන සොයාගෙන තියෙනවා මේ ශාක වලට විද්‍යුත් චුම්බක විකිරණ හරහා කමියුනිකේට් කරන්න පුළුවන් කියලා. ඊට අමතරව කැල්සියම් වේව්ස්, ඒ කියන්නේ විදුලිය වගේ අපේ ඇඟේ ස්නායු පද්ධතිය වැඩ කරන්නේ. අන්න ඒ වගේ විද්‍යුත් තරංග පාවිච්චි කරලා මේ ශාක වලට කමියුනිකේට් කරන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. ඉතින් ඊට අමතරව ඔය පූටිකා ඔයාලා අහලා ඇති ඔය ශාක වල පත්‍රවල තියෙන ජනෙල් වගේ ඇතුළට කාබන් ඩයොක්සයිඩ් ගන්න ලිවර් වල පූටිකා කියලා. ඉතින් පූටිකා අරින වහන හැටි. එතකොට ඒවා අරින වහන පැටර්න් එක. අන්න ඒ වගේ ලැන්ග්වේජ් එකක යූස් කරනවා මේ ප්ලාන්ට්ස් මේ ශාක එකිනෙකා අතර කමියුනිකේට් කරනවා. ඉතින් ඊට අමතරව අර පොළොව යට මයික්‍රෝරයිසා හරහා කමියුනිකේට් කරනවා වගේම පොළොවෙන් උඩ මේ ශාක දෙකක් අතර වායු ගෝලය හරහා යන යම් කම්පවුන්ඩ්ස් සහ මේ ශාක වලට කමියුනිකේට් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ගත්තම අපි හිතනවට වඩා මේ ශාක කියන්නේ ගොඩාක් ඇඩ්වාන්ස් ජීවි කොටසක්. ඉතින් ඉස්සරහට විද්‍යාලයේ තව මීට වඩා ක්‍රම හොයාගයි ශාක කොහොමද ප්ලාන්ට්ස් කොහොමද කමියුනිකේට් කරන්නේ කියලා. ඉතින් ඔයාලට මම තව උදාහරණයක් කියන්න පොඩ්ඩක් හිතන්න. ඉතින් ඔයාලා බෞද්ධ ප්‍රේක්ෂකයෝ ඉන්නවා මෙතන දන්නේ නැති මේ බුදු කෙනෙක් බුදු වෙනකොට හැම බුදු කෙනෙක්මයි ශාකයක් කරගෙන ගහක් යට ඉඳගන්නේ කියලා. හැම බුදු කෙනෙක්ටම බෝධියක් තියෙනවා. ඉතින් ඒක උණ වෙන්න පුළුවන්, නා වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා හිතලා තියෙනවද කවදාද ඇයි ඒක? ඉතින් මේ හැම බුදු කෙනෙක්ම ගහක් යට ඉඳගන්නත් හේතුව
මේ ගහක් يعني ශාකයක් මේ මුළු විශ්වයටම කනෙක්ට් වෙලා තියෙන නිසා වෙන්න පුළුවන්. දැන් අපේ ඇඟේ තියෙන ස්නායු. ඒවා දෙකක් එකට කනෙක්ට් වෙලා නැහැ. පොඩි ඉඩක් තියෙනවා. ඉතින් ඒ ඉඩ හරහා සංනිවේදනය කරන්නේ ඇසිටල් කොලින් කියලා රසායන ද්‍රව්‍යයක්. ඉතින් අන්න ඒ වගේ අපිට මේ ශාකවලටත් පුළුවන් මහ මුහුදෙන් එහාට උනා. ඒ කියන්නේ එතනින්ත් එහාට සත්තු ඉන්නවා, ශාක තියෙනවා, ප්ලවාංග තියෙනවා. ඒවා හරහා ඒ පණිවිඩය යවන්න පුළුවන්. විද්‍යුත් චුම්බක විකිරණ හරහා යවන්න පුළුවන්. ඒ වගේ මේ ශාකත් එක්කම පමණක් නෙවෙයි. අර තියෙන අනිකුත් ස්වභාවික පරිසරයේ තියෙන දේවල් වල එක්ක සම්බන්ධ වෙලා මේ ශාකයකට පුළුවන් මුළු ලෝකේ පුරාම තියෙන දේවල් වලට කනෙක්ට් වෙන්න. ඉතින් එතනින් එහාට ග්‍රහ ලෝක අතර සමහර විට එක වේව්ස් යනවා. අපි දන්නේ අපි හොයාගත්ත නොදන්න මේ විශ්වයේ ගොඩක් ඩාර්ක් මැටර් ඩාර්ක් එනර්ජි කියලා අපි නොදන්න දේවල් තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් කොස්මික් වේව්ස් තියෙන. ඒ වගේ ගොඩාක් ඈතට යවන්න පුළුවන් සිග්නලින් ක්‍රම ඇති ඒවා හරහා උනත් එතකොට පරිසරයට සම්බන්ධ වෙන්න පුළුවන් මේ ශාකයකට වටපිටාවට කනෙක්ට් වුණාම එතනින් එහාට දිගට ඒක මේ දිගටම කනෙක්ට් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒකින්ද දැන් බුදු කෙනෙක්ගෙන් අපි බුදු වෙන්න කලින් මොහොතකට කලින් ගිහින් දෙයක් ඇහුවට හරි පිළිතුරක් අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් මොහොතකින් අර බුදු බව කියන එක ලැබුණාට පස්සේ ඒ අවබෝධය ලැබුණාට පස්සේ අපි අහන ප්‍රශ්න වලට උත්තර දෙන දේ දැනුම ලබා ගන්න. මේ විශ්වයට සම්බන්ධ වෙන්න. මේ විශ්වය කොහොමද හැදිලා තියෙන්නේ මේකේ මොනවා මූලික කරගෙනද හැදිලා තියෙන්නේ මේ තව ලෝක තියනවාද තව මේ ජීවීන් ඉන්න ලෝක තියනවාද කොහොමද මේක ඇති වෙනවා පවතිනවා නැති වෙනවා දේවල් සිද්ධ වෙන්නේ මේ වගේ දේවල් කියන්නේ දැනුම ලබා ගත්තී මේ ශාකේනොත් ඒකට යම් උදව්වක් දක්වලා තියෙන්න පුළුවන්. දැන් ඔයාලා හොඳටම දන්නවා. දැන් මම විස්තර කරපු විදිහට ඔයාලා ඉන්ට්‍රස්ට් නම් Google එකේ හොයලා බලන්න මේ මම කියපු ඒවාට රිසර්ච් පේපර්ස් දැන් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් වැඩිදුර විස්තර හොයලා බලන්න. ඉතින් මේ විදිහට ශාකයක් මේ මුළු විශ්වයටම මේ ස්වභාව ධර්මයට සම්බන්ධ වෙන නිසා මේ ගොඩක් ඇඩ්වාන්ස් ජීවි කොටසක් නිසා ඉතින් වෙන්න පුළුවන් මේ බෝධියක් යට ඉඳගන්න. ඉතින් ඒකට අපිට තව උදාහරණයක් ගන්න පුළුවන්. අපි දැන් ටියුෂන් ශේෂ්ත්‍රය ගත්තොත් දැන් BSc එකක් තියෙන කෙනෙක් පැයක් ටියුෂන් කරොත් යම් මුදලක් අය කරනවා. MSc එකක් තියෙන කෙනෙක් නම් ඊට වඩා වැඩි මුදලක් අය කරනවා. PhD එකක් තියෙනවා නම් ඊට වඩා වැඩි මුදලක් අය කරනවා. ඉතින් ඒ වගේ දැන් අපි ජනාධිපතිතුමා හරි ඒ වගේ ලොකු කෙනෙක් හම්බෙන්න ගියාම අපිට හරි අමාරුයි කාලයක් වෙන් කරගන්න. ඉතින් ඔයාලා හිතන්න සාර අසංක කල්පලක්ෂයක් වෙනම් කරලා බුදු වුණාම ඒ බුදුරජාණන් වහන්සේගේ විනාඩියක් කොච්චර වටිනවද? ඉතින් එතකොට කොච්චර දේවල් කරන්න තියෙනවද? කොච්චර කට්ටියට බණ කියන්න තියෙනවද? කොච්චර වැඩ තියෙනවද? ඉතින් එච්චර වැඩ තියාගෙන සතියක් බෝධිය දිහා හිතේන ඔයාලා බලන් ඉඳලා අනිවිස ලෝචන පූජාව කරා කියලා අපි අහලා තියෙනවා කෙලගුණ සල්ප. ඉතින් ඒකත් සමහර විට හේතුවක් වුණා වෙන්න පුළුවන් මේ ශාකයෙන් දක්වලා තියෙන සහාය. අපිට ලොකු කන්ට්‍රිබියුෂන් එකක් දීලා තියෙනවා. ඉතින් අන්න ඒකට මේ ශාකයක් මේ කනෙක්ට් වෙන හැටි වටපිටා පරිසරයට. සහ මේ අනිකුත් දේවල් එක්ක සමාව ධර්මයේ කමියුනිකේට් කරන හැටි ඒකට උදව් වෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා ඉන්ට්‍රස්ට් නම් මේ සම්බන්ධව මම තමයි ආටිකල් එකක් පබ්ලිෂ් කරලා තියෙනවා. ජර්නල් එකේ ඒක ඔයාලට මේ ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා කියවලා බලන්න පුළුවන් ලින්ක් එකෙන් ගිහිල්ලා. ඉතින් ඔයාලා මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මේ වගේ මේ ලෝකය ගැන විශ්වය ගැන ඔයාලා වෙනත්ම කෝණයකින් බලන්න කැමති නම් අපේ channel එක දිගටම subscribe කරලා අපිත් එක්ක රැඳී ඉන්න. බොහොම ස්තුතියි.